බබා මේ ගවුන් දෙකෙන් මොකද්ද ලස්සන කියන්නකෝ අනේ. එදා මං තාත්තිත් එක්ක ගිහිල්ලා නම් ආවට පෙන්නුවේ මම. ඒවා මේ පෙරේද තාත්තිත් එක්ක shopping ගිහින් ආපු දෙක නේද ඔය? ලස්සනයි අනේ. කොහේ යන්නද අම්මි? නෑ අනේ මං ඔයාලට කිව්වේ ඇන්ඩ්‍රියා ආන්ටි ඇවිල්ලා කියලා. ඇන්ඩ්‍රියා ආන්ටි අපේ බැච් එකේ තව 12 දෙනෙක් අද හයිටි එකට යනවා. අම්මෝ යං ලේඩීස්ලා ටික දැන් යන්නද යන්නේ හයිටි? කිව්වවත් නැහැ අනේ හොරා ගෙඩියා. ඇයි ඔයාට ඊරිසියද? ඒක කිව්ව ගමන් තාත්ති මට පෙරේද ගිහිල්ලා මේ ඇඳුම් දෙක අරන් දුන්නේ. ලස්සනට ඇඳගෙන යන්න. ඔය අපේ වැඩ කරනවා හැමදාම එහෙම ලේසියෙන් කොහෙවත් යන්නේ නැහනේ අපි නැතුව කියලා. අන්න අපේ මහත්තුරු. මේ අම්මි මං අහන්න කියලා මං හිටියේ අම්මිගෙන්. තාත්ති වගේ එක්කෙනෙක් කඩෙන් ගන්නවා නම් කීයක් විතර වෙයිද අම්මි? තාත්ති වගේ එක්කෙනෙක්ගේ ගණන් අහන්නේ සල්ලි දීලා ගන්නද? එහෙම ගන්න බෑ කුස්සියක් පැත්ත පලාත යන්නේ නැතුව හිටියොත් නම් එහෙම මහත් එක්ක හම්බ වෙන්නේ නැහැ. ඒත් හින තියෙන්න ඕන. දැන් අමු උයන කෙනෙක් වෙන්න ඕනද තාත්ති වගේ කෙනෙක් ගන්න? ඉතින් පුළුවන් නම් හස්බන්ඩ්ටත් කියන්න. ඇයි හස්බන්ඩ් ඉව්වොත් ඉවෙන්නේ නැද්ද? මලකෝලා. දැන් කාත් එක්කද මේ ලස්සනට ඇඳලා කරලා යන්නේ කවුද ආයි ගන්න ඉන්නේ? යන්නේ තාත්ති එනවා කිව්වා ලස්සනට ඇඳන් තනියෙන් යන්න එපා කිව්වා. ගන්නත් එයා එනවා කිව්වා. අම්මේ ආදරේ. ආපු. හරි ඉතිසේ බොම්බෝ හරි ජෙලස්. අම්මේ මට නම් ජෙලස් නෑ ඉතින්. අපි ඉතින් වාසනාවන්ත වෙලා තියෙනවා ඔයාගේ තාත්ති වගේ ආදරයක් දකින්න ඉතින්. අපිට ඉතින් ආයේ කවද කොහෙන් හම්බ වෙයිද ඉතින් අපේ තාත්තිලා වගේ හස්බන්ඩ් කෙනෙක් නේද ඉතින්. එම හම්බෙන්නේ නෑනේ අම්මති. ඒකයි දුකයි. බබා ඔන්න එහෙනම් අම්මි ගියා. ලස්සනයිනේ. wow so pretty අම්මි. මේ පුතේ තේ හදලා ප්ලාස්ටික් එකේ දාලා තියෙනවා. ඕකේ. කේක් වෙනම අරන් තියලා තියෙනවා oven එක ඇතුලේ තියෙනවා. ඕකේ. කාලා බීලා ලස්සනට ඉන්න ඕනේ අම්මි එනකන් හොඳේ. තාත්තිකෝ. තාත්ති ඇවිත් ඉන්නේ කාර් එකේ ඉස්සරහා. අම්මේ මේ දෙන්න ප්ලෑන් කරලා කරන්නේ වැඩ එහෙනම් බුදු අම්මෝ තාත්ති ඉඳලම එක්කන් ඉන්න කිව්වනම් හරි වගේ. විසියාව. ලස්සනයි අනේ අපේ අම්මේ.